සුබ දවසක් මගේ ආදරණීය කියවන්නන්ට. ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා ගිරා ස්ටෝරි නවකතා channel එකේ අහවල් මාරුව කතාවේ අලුත් කොටසට. ඉතින් හැමදාම වගේ ඕගලන්ට මේ කතාව අහන්න වගේම කතාව බලන්නත් පුළුවන්. ඒත් අද මට මේ කතාව සම්පූර්ණයෙන් නම් කියවන්න වෙන්නේ නැහැ. හේතුව මගේ අසනීප තත්ත්වයක් එක්ක මට සමහර වචන උච්චාරණය කිරීමට අපහසුයි. ඉතින් මම මේ කතාවේ මුල ටික ඕගලන්ට කියන්නම්. එතනින් එහාට ඕගලන්ට මේ කතාව බලන්න පුළුවන්. එතකන් අපි යමු මේ කතාව පටන් ගන්න කලින් මෙතෙක් කතාවට. විමලා අනුරාධපුරය සහ මැදවච්චිය නගර දෙක අතර ඇති කුඩා ගම්මානයක තවලමේ යන ගැල්කරුවන්ට රාත්‍රී නවාතැන් සහ ආහාර පාන සපයන්නේකි. ඇයගේ දෙවැනි සැමියා සොයිදං නෝන්ජලේකි. නමුත් ඇය ප්‍රේමයෙන් වෙලී සිටින්නේ ගැල්තවලමේ යන නදෝරිස් අප්පු සමගය. මේ ගම්බැසියන් පවා දන්නා නමුත් සොයිදන් නොදන්නා රහසකි. නමුත් සොයිදන් විමලාට ආදරය කරයි. ඇය කියන සියලු දේ ඉටු කරයි. කුසුමා යනු කනවැන්දුම් කාන්තාවකි. ඇය සොයිදන්ට ගරු කරයි. කුසුමාට සොයිදන් උදව් කරන නමුත් මේට විමලා වැඩි කැමැත්තක් නැත. නමුත් කුසුමා විමලාට හොරෙන් හේනට පැමිණ සොයිදන්ට උදව් පදව් කරයි. සොයිදන්ගේ සිතේද කුසුමා ගැන කැමැත්තක් ඇති අතර සිරිසෝමේද ඇයට කැමැති බවක් පෙන්වයි. අද එතැන් සිට කතාව. සොයිදන් ඒ සිරිසෝමගේ කටහඬය. සොයිදන්ගේ සියලු හැඟීම් තාවකාලිකව නතර විය. මොකද බොල මම මේ වාඩියේ. සොයිදන් නුරුස්නා ස්වභාවයෙන් කීවේ තමාගේ සියලු දැහැන් බිඳ දැමීම හේතුවෙනි. ඔහෙ පලයන් බොල්ල මොකෝ මේ ඈ කුසුමෝ උඹ කොහොම මෙතන මුගේ කකුල් අදින්නේ? සිරිසෝමේට මෙය කුතුහලයකි. ඇයි වෙලා තියෙන සංගේදිය පේන්නේ නැද්ද? මුන්දක මේ කකුල පෙරලිලා විත්තිය. ඒ හවල් එකක් කරන්න ගිහින්ද? සිරිසෝමේ විමසුවේ සොයිදන්ගේ කකුල් අසලට එබෙමිනි. අර දෙල් ගහගාව මම බටු පාත්තියක් දාන්න සුද්ධ කරද්දි බං. සොයිදන් තිබූ වේදනාවට වඩා වැඩි වේදනාවක් පෙන්වමින් එසේ කීවේ සිරිසෝමේට තමාගේ තිබුණු හැඟීම් ඔහුට පෙනේ දොයි සිතා බියනි. එතකොට මේ කුසුම මෙතනට ආවේ කොයින්ද? සිරිසෝමේට මෙය තවමත් ප්‍රහෙලිකාවකි. බොල උළුම කඩේට ගොහින් විමලගෙන් බෙහෙත් තෙල් ටික එන්න වරෙන්කෝ මෙතන 4 කොන හොයන්න නැතුව. ගිහින් ආහම 4 කොන ඔප්පු සින්නක් කරේකම පාරන්නම්. කියමින් සොයිදන් කීවේ එන්නම වේදනාව ඇඟට ගනිමින්ය. ඔහුගේ උවමනාව සිරිසෝමේ එතනින් පිට කර නැවත තමාට සිහින ලෝකයේ තනි වෙමින් තමන් කරගෙන ගිය කාර්ය නැවතත් ආරම්භන අටියෙන්ය. හිටින් මම සුටුස් ගාලා අරගෙන එන්නම්. කීවේ සිරිසෝමේ කඩේ දෙසට දුවන්නට සැරසෙමින්ය. උඹත් දුවන්න ගිහින් කකුල තැරි ගහ ගන්නව එහෙම නෙමෙයි. හෙමින් ඵලයන්. නැත්තම් කුසුමට වෙන්නේ අපි දෙන්නගේ මත ගන්න. කියමින් සොයිදන් කීවේ ඔහුව පමා කරවන අටියෙන් සහ කුසුමා දෙස යටි ඇසින්ද බලමිනි. ඒ වන විටත් සිරිසෝමේ සරම උස්සන් දුවනා හැටි කුසුමා බලා සිටින බව සොයිදන් දුටුවේ ඒ විටය. නැවතත් කුසුමාගේ අවධානය ගන්නට මෙන් ඔහු අනේ අම්මේ ආයි කියමින් සොයිදන් කෑ ගැසුවේ. එයින් ගැස්සී ගිය කුසුමා නැවත කකුල අත ගන්නට පටන් ගත්තාය. විමලෝ උලුක්කු තෙල් බෝතලේ තියෙනව නම් දියන්කෝ. සිරිසෝමේ හතිදාගෙන විමලාගෙන් උලුක්කු තෙල් බෝතලේ ඉල්ලුවේ. අරමක්කටේ කොහෙද උඹේ උලුක්කුනේ? මගේ නෙවෙයි බං. සොයිදන්ගේ කකුල උලුක් වෙලා. ඊ හවල් එකක් කරන්න ගිහිල්ලාද? බටු පාත්තියක් හදනකොට මෙතන කියව ඉන්න වෙලාවක් නැහැ. උඹ ගිහින් මට තෙල් බෝතලේ ගෙනල්ලා දීපන්කෝ. විමලා දුන් උලුක්කු තෙල් බෝතලේ වහා රැගෙන නැවත හේනට සිරිසෝමේ ගියේ හතිලමනි. උඹ ඇවිල්ලා දුනු ඊතල පරාදයිනේ සිරිසෝමේ. සොයිදන්ගේ සිතේ ඇත්තේ අමනාපයකි. ඉස්කෝලේ යන කාලේ මට හොඳට දුවන්න පුළුවන්. අනික මේ ගමේ හරකෙක් කබේ කඩාගෙන දිව්වොත් මං අරෙන්න කවුද වෙන අල්ලන්න ඉන්නේ? කියමින් සිරිසෝමේ කුසුමා දෙස හොරහින් බැලුවේ. උඹට පුළුවනුත් ඔච්චරනේ.
මේ හේනේ වැඩපොළ මං වගේ කඩිසරව කරන්න බෑනේ. සොයිදන් ඊට නොදෙවිනි ලෙස පැවසුවේ. මොකෝ මට බැරි. හැබැයි උඹ තරම් හදිසියට කරන්න ගිහින් එහෙම ඒ උලුක් කරගන්න නම් නෑ මං ඕන්. කියමින් කුසුමා සොයිදන්ගේ කකුල අතගානා සැටි සිරිසෝමේ කෑදරව බලා උන්නේ. කුසුමාගේ අත සොයිදන්ගේ කකුල දිගේ ඉහළ පහළ යද්දී සෝමේගේ ඇඟ කිලිපොලා ගියේ. දැන් එය ඔහුට ඔහුගේම කකුලමෙන් දැනිනි. තව ඩිංගක් උඩට වෙන්න අතගාම් පහලට වරෙන්. සිරිසෝමේ කෙඳිරි ගාන සරවෙන් කීවේය. ඉතින් උඹම ටිකක් අතතද කරලා මේක අතගාපංගු සෝමයයියේ. කුසුමා සිරිසෝමේට කීවේය. එයට යම් අකමැත්තක් තිබුණද වේදනාවෙහි යම් වැඩිවීමක් නිසා සොයිදන් නිහඬව සිටියේය. කුසුමා තෙල් බෝතලය සෝමේ අතට දීමෙන් පසුව නැවත ඇය පැල ඉදිරීමට ගියාය. කුසුම අතගාද්දි සනීපද බං? සෝමේ සොයිදන්ගෙන් නැසීය. ඔව් ඒකෙගේ අත් සිනිදුයි. සොයිදන් අහක බලමින් නෝක්කාඩුවට මෙන් පැවසී. මටත් ආසයි බං අතගාව ගන්න. ඒ ආසා සිටි සිරිසෝමේ කීවේ.